This will be a little bit different for you. Kindergarten students are here on stage to perform a drama. This is Andare. Enjoy it. තවත් අලුත් දවසක්. පුංචි අන්දරේගේ නැන්දගේ විවාහ උත්සවය ලං වුණා. හිමිදිරි උදයේම පුංචි අන්දරේගේ ගෙදර හරිම කලබලේ. නෝනේ මගුල් ගෙදරට පොරොන්දුන කැපි ඔක්කොම හරියට අපි එව්වා නේද? අපි අතින් කිසිම අඩුපාඩුවක් උනේ නෑ නෝනේ. නෑ මහත්තයා අපි පොරොන්දුණු කැවුම් ටික ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ. ඒකම නෙන්නම්මත් ඔන්න කුකුලත් හදලා දැන් හොඳටම සුලංගලා ඉතින් මට පිටවෙන්න මහත්තයා. පුතේ ඔව් අම්මා අයියම කතා කරේ. තාම මුනේ හැදෙන්න නැන්ද ඔන්න කබත්තිය කොයි මං කරන් දැන් හොඳට සුලංගුලයි තියෙන්නේ. අම්මයි තාත්තයි යසාපූර්වට හැඩවෙලා පුංචි අන්දරේවත් ලකලෑස්ති කරගන්න හදන්නේ නැන්දගේ මගුල් ගෙදර යන්නයි. මහත්තයා ඩුඩු අපේ පුතා මගුල් ගෙදර ගිහින් මොන වගේද වැඩක් කරයි දන්නේ නැහැ නේද? ඒකම නෙන්නම්මත් මේ කල්පනා කරේ ඉන්නකො මං අවවාද කරන් දරුවට පුතේ මේ බලපං මගුල් ගෙදර තියා දංග වැඩ කරන්න ගොන්නා වගේ නමයි පුතා හරිද? ගොනා වගේ හිටපන් දිනදී කාපන් නිකන්ම හිටපන්. ඔව් තාත්තා කියපු විදියට ඉන්න ඕනේ හොඳ. හරි අම්මේ. අන්දරේගේ මුළු පවුලම ලෑස්ති වෙලා මගුල් ගෙදර තියෙන තැනට ආවා. මගුල් ගෙදර හරිම ලස්සනට සරසලා තිබුණා. බාහුන් සහස මාබිනිම් මිත සායුදං තං ගිරිමේකලං උදිත ගෝර සසේන මාරං. අද බොරුවට හදලා තියෙන බොරුවට කන්න හොඳේ. මගුල් ගෙදර චාරිත්‍ර ටිකත් ටික වෙලාවක් යනකොට ඉවර වුණා. මගුල් ගෙදර භෝජන සංග්‍රහයටත් රස කෑම ಜಾති ගොඩක් තිබුණා. ඔන්න ඉතින් මනමාල මහත්තයයි මනමාලි කෑම බෙදාගත්තට පස්සේ මගුල් ගෙදර ආපු අනිත් අයත් කෑම බෙදාගෙන කෑම මේසිට වාඩි වුණා. හැමෝම හොඳට කාලා බීලා සතුටු සාමීචියේ දෙන්න පටන් ගත්තා. ඔය අතරේ හැබැයි අන්දරේට නම් හරිම පාළුයි. අන්දරේගේ වයසේ කවුරුත්ම මගුල් ගෙදරට ඇවිල්ලා හිටියේ නැහැ. අම්මත් පේන්න නැති එකේ මේ පුංචි අන්දරේට හිතුණ හොඳ කවටකමක් කරන්න මේක තමයි වෙලාව කියලා. එහෙම හිතපු අන්දරේ අත් දෙකත් ඔලුව උඩ තියාගෙන ගොනෙක් වගේ දුවන්න පටන් ගත්තා. මගුල් ගෙදරට ආපු නෑදෑයෝ හිතුවේ මේ ළමයාට මොකක් හරි අසනීපයක් කියලයි. මගුල් ගෙදර එකම කාල ගෝත්‍රියයි.
අන්දරේ මේ කරන දේ දැක්කම අම්මටයි තාත්තටයි හොඳටම තරහ ගියා. අන්දරේ දෙන්නේ මේ අපේ පුතානේ මට හිතුණා අන්දරේ හොමින්නේ කිව්වේ මං කිව්වා දැන් වැඩ කරන්න කියලා අපේ දෙයනේ මේ අපේ පුතානේ මට හිතුණා අන්දරේ හොමින්නේ කිව්වේ මං කිව්වද දැන් වැඩ කරන්න කියලා එහෙමද පුතේ කරවන්න මේ ගුණා අපි වෙතනම් හරි ඔය දොන්නගේ උතරුම් තමටනේ ඔයාලා තොරර තින්නේ ඔය දොන්නට සමාව වෙන්න දෙමාපියන් කියපු දෙයකින් තොලහන්නේ හොඳයි පුතේ මේ වැඩේ නම් කරේ මෝඩකමට නොමේ දැනම ඒ බවත් මන්නන්නම ඇහුණද තාත්තා කෝපයෙන් කියද්දී අන්දරේ බිම බලාගෙන hina වෙවි හිටියා. ඔන්න ඔහම තමයි අන්දරේ මගුල් ගෙදර ගිහිල්ලා ගොනා වගේ හිටියේ. මේ කතාවත් අන්දරේගේ පුංචි සංදී කරපු තවත් එක් දඩප්පර වැඩක්. කොහොමින් කොහොම හරි එදත් අන්දරේ බේරුණා.